හේ යාළුවනේ අන්‍යහසේයෝ. ඉතින් ඔයගොල්ලෝ මගේ මොකද්ද මේ වීඩියෝ එක කියලා ටොපික් එකෙන්ම දැනගන්න ඇති. අද මට අපේ කසින් කෙනෙක් එයා රට ඉඳලා ඇවිල්ලා අපිට අරගෙන ආවා කොරියාවෙන් පොඩි gift එකක් gift ටිකක් කිව්වොත් හරි. ඉතින් ඒ ටික අරගෙන ආවා. ඉතින් ඔය තියෙන්නේ ඒ ටික. let's go visit. පළවෙනියටම මම හිතන්නේ ඔය කිම්චි අපිට 2 packs එවලා තිබුණා. ඒ දෙක ඊළඟට අපිට කිම්චි වලින් දෙකකුයි මට යා කිව්වා ඔකේ තියෙන ගෝවා වලින් මොකක්ද කියලා. සීරියස්ලි මම ඉස්සෙල්ලා කිම්චි කාලා නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ. ඊළඟට ඔය පැක්ස් දෙක නම් ඇත්තම කිව්වොත් මොනවද කියලා මම හරියටම දන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මම තාම ඒවා කැඩුවේවත් නැහැ. ඕගොල්ලොන්ට ඕකෙන් වීඩියෝ එකක් අරගෙන එන්න ඕන නිසා. ඊළඟට මේක නම් ගොඩක් යමි. ඒ කියන්නේ මේක අර බිස්කට් එකක් ඇතුලේ අර මේ ලේයර් එකක් තියෙනවා සුදු පාට මේ මොනවාද හරියට මේ මාස්මෙලෝ වල අර ලේ එකක් වගේ කුඩරේට චොක්ලට් දාලා ඔක මාරම රහයි. ඒකත් නියමයි. ඊළඟට අපිට සොක්ස් වගේක් ඒවා තිබුණා. නීල්ස් පොලිෂ් එක ඕක රෝස පාට තියෙන්නේ ලා රෝස පාට එක. ඒක නම් මාරයි. මම මේක මගේ ෆින්ගර්ස් වල ගෑවා. මාරයි එක. next one ඊළඟට socks වගේක් ඒවලා තිබුණා. ඒකත් මාරම ලස්සනයි. අර එකක පොඩි අර ලස්සන මේ රූපයක් තියෙනවා. socks වගේක් තියෙනවා. ඒකත් මාරම ලස්සනයි. ඊළඟට මේක gold කියලා. ඒක මේ මං හිතන අර අයි වල මේ අර යටින් තියෙන මේකක්. ඒකත් මාරයි. මාක්ස් එකක්. ඒකත් මාරයි යාළුවනේ. ඒක වොන් මං හිතන්නේ වොන් 1000ක් වෙන්නේ. ඊළඟට වැස්ලින් එකේ green color එක මම ගත්තා. blue color එක අපේ නංගි ගත්තා. ඒකත් මාරයි. ඊළඟට තියෙන්නේ රෝස පාට එක. ඒකත් face mask එකක්. ඒකත් නියමයි යාළුවනේ. ඒක විනාඩි 10ක් 20ක් අතර කාලයක් අපේ මේ face එකට apply කරලා use කරන්න තියෙන්නේ. ඒ box එකේ තිබ්බේ ඔන්න ඔය ටික. තව තිබ්බා මේ lamp set එකක්. ඒකත් මාරයි. ඒකත් වෙන්නේ වොන් 1000ක් වගේ ගාණක්. ඒකත් ලස්සනයි යාළුවනේ. ඒකේ අර ඒක ඉස්සරහා තියෙන මල් වර්ගයේ සුවඳ එනවා ඒක පත්තු කරාම. ඒ box එකේ තිබ්බේ අන්න ඒ ටික. හරි. ඊළඟට අපිට රාමෙන් නූඩල්ස් එවලා තිබුණා. ඒක මං හිතන්නේ යාළුවනේ චීස් එක කොරියන් චීස් එක. ඒක මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒකේ vlog එකක් අරන් ඉන්නම්. ඒක මොන වගේ යමි එකද තියෙන්නේ කියලා. ඊළඟට ඔය තියෙන්නේ ඕක මං හිතන්නේ මිල්ක් අර කිරි දාලා කන කොරියාවේ කෑම. ඒකත් මාරම රහයි. ඊළඟට ඕක අපේ සිස්ටර් ඒවා එයාටත් එයා පිළිගත් වෙනන්ද. ඉතින් ඒ ටික ඉන්නේ ඒ ටික. එයාටත් මගේ වගේම ඒවා වෙලා තිබුණා. ඊළඟට තව හැවුල් එකක් and අර රෝස් පාට face mask එකමයි. ඊළඟට මම කියව වැස්ලින් blue color එක. මම තිබ්බේ green නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි දෙන්නටම ඒවලා තිබුණේ. තව එකක් තියෙනවා. තවත් face mask එකක්. ඕක නම් ඕපන් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන නිසා තමයි මම ඒක ගත්තේ. ඕකත් මාරයි යාළුවනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ කොරියන් වලින් අපි අපේ ක්‍රසින් අරගෙන ආවේ. ඉතින් යාට thank you කියන්න ඕනේ. thank you so much. ඉතින් මේක තමයි ඕගොල්ලෝ මං හිතනවා මේ vlog එකටත් කැමති වෙනවද කියලා. අනිවාර්යයෙන්ම like කරන්න, comment